මම මේ වීඩියෝ කතා කරන්නේ ස්පීඩ් ලයින් කාගෝ එකේ කාගෝ එකට මම බඩු මේ දැම්මා. දැම්මේ පස්වෙනි මාසේ 19 වෙනිදා. දාලා දැම්මට පස්සේ මගේ බඩු ගියේ ටික ටික තමයි මගේ බඩු ගියේ. ඉස්සෙල්ලා ටිකක් ගියා. ඊට පස්සේ ආය ටිකක් ගියා. ඒවත් ඔක්කොම ගියේ මාස 3කට විතර පස්සේ. එකක් ගියා දෙකකට පස්සේ. එකක් ගියේ මාස 3කට පස්සේ. මං මෙහි කියන්නේ ආපහු මේ කුවේට් එකට ආවට පස්සේ තමයි දවස් ගාණක් ගිහිල්ලා කතා කරලා තමයි මම ඒ බඩු ටිකත් මේ කොමාරි ගෙදරට ගියේ. ඒ ගිහිල්ලත් ඔයාලට කියන්නේ මම කියන්නේ ස්පීඩ් ලයින් කාගෝ එකට මේ බඩු දාන එක ඔයාලගේ කැමැත්තක් මට වෙච්ච දේ තමයි මම මේ කියන්නේ. මොනවද මම බඩු කෑලි 5ක් දැම්මේ 5 ගියේ කියන්නේ එකවර ගියේ නෑ. ටිකක් එක සැරයක් ගිහින් දුන්නා. ඊට පස්සේ අනිත් බඩු පෙට්ටිය ගිහින් දුන්නා. තාමත් මගේ ටීවී එක නෑ. දැන් මාස 5ක් ඉවරයි. මේ කාගෝ වල මේ කාගෝ එකට දාන්න එපා ආපහු මේ මොනවද බඩු දාන්න එපා කියන්නේ. ඔයාලා කැමති නම් දාන්න. මොනවද මං කියන්නේ මට වෙච්ච අසාධාරණේ. දැන් ගිය සතියේ දැන් මේ ඉවර වෙච්ච සතියේ ටීවී එක මොනවද මේ අක්කේ දෙන්නම් අර මේකුවා අදටත් නැහැ. දැන් ටෙලිෆෝන් අද මං දැන් උදේ ඉඳන් ගන්නවා ඊයේ ගත්තා. අදටත් ටෙලිෆෝන් එක උස්සන්නේ මේ ඒ දවස්වල මොනවද අපි දාද්දි නම් මේ මොනවද මේ ඔයිස් එකක් ගියා අර රුවන් මල්ලිගේ මොනවද ඔන්ලයින් කරන එයත් කියලා තිබුණා. හැබැයි මොනවද මේ බඩු දාන්න මේකට මේ කාගෝ එක හරි හොඳයි. මම උනත් වග කියනවා බඩු පෙට්ටි මොනවා හරි වුණොත් මම දිනාර 500ක් උනක් කමන්නේ මමත් දෙනවා. එහෙම කීයක් දාලා තිබුණා. හැබැයි මගේ ටීවී එකට මේ එයාගෙන උත්තරයක් නැහැ. එයාට මං විස්තරේ කියලා දැම්මම එයා මොකද්ද කියන්නේ ඕකේ කියලා දානවා. සමහර විට ඒගොල්ලන්ට කතා කරලා කියනවද නැද්ද කියන්න මම දන්නේ මේ ස්පීඩ් ලයින් එකේ ඔන්න බඩු යන විදිය. මොනවද මේ කුරුණෑගල අඩුම ගානේ සාකාවක්වත් නැහැ. ගබඩාවක්වත් නැහැ මේගොල්ලන්ට. අපි හොයලා බැලුවා. ඉතින් මේ මාව රවට්ට ඉන්නේ බැරිම තමයි මේ මාස 5ක් ඉවරයි මේ 19 වෙනිදාට බලන් ඉඳලා තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ස්පීඩ් ලයින් එකේ මොනවාද මේ ඇවිල්ලා බඩු ගන්නවා වගේ නෑ. බඩු වල විස්තර අහන්නේ. මොනවාද මේ කෝල් එකක් දුන්නාම උස්සන්නේ. එක්කෙනෙක් එකම ෆෝන් එකේ ගන්නකොට කියනවා මේ ඒක මේ මොන හරි කිව්වම කියනවා ඒක මේ කොහෙද මේ මොනවාද මේ ඔෆිස් එකේ තියෙන නම්බරේ වෙලාකට කියනවා ආකේ එයා මම නෙමෙයි එයා වෙන කෙනෙක් කියනවා. මේ එක්කෙනෙක්ගේ ෆෝන් නම්බරේ 10ක් විතර පාවිච්චි කරන විදිහට තමයි කතා කරන්නේ. ඉතින් එහෙම නෙමෙයි බඩු ටිකක් දැම්ම නම් ඒ මිනිස්සුන්ට කියනවා නිකන් දැම්ම නෙමෙයිනේ මගේ ටීවී එක එක්ක මම කියන්නේ දැන් මේක හරිය මිනිස්සු බලයිනේ අනිවාර්යෙන් මගේ එක්ක මට සල්ලි ඕන නැත්තම් මගේ ටීවී එක මේ මාසේ ඇතුළත ගෙනියන්න ඕන. හැබැයි ගිනිච්ච නැත්තම් හැමදාම මම මුන්ට මේ විදිහට මම වීඩියෝ දානවා. හැමදාම වීඩියෝ දානවා මගේ ටීවී එක ගෙදරට යනකම්. එක්ක මට සල්ලි ඕන එක්ක මේ මොනවද ටීවී එක ගෙදරට යවන්න ඕන. මාස 5ක් මුං නිදි වැද්දද? තොපි. මිනිස්සුන්ට කේන්තියක් නැද්ද? හැමදාම ගත්තොත් කියන අක්කේ අර සතිය. ඔය සතිය කවද්ද නැහැ ඉවර වෙන්නේ. කාලකන්ණි 70. මුන්ට මොනවද මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන කාපුව ඔරොත්තු දෙනවත් දන්නේ නැහැ. අපේ සල්ලි මේ කරගෙන. අපි ඕවා නිකන් මේ හම්බ කරලා නෙමෙයි. මේ මොනවද මේ টয়ලට් හොදලා ඒව කරලා අපි ඔය සල්ලි හම්බ කරන්නේ. මිනිස්සුන්ට එහෙම කරන්න එපා. අපි මොනවද මේ නිකන් ඉඳලා ගන්න සල්ලි නෙමෙයිනේ. මගේ මොනවද මේ මොන ටීවී එක ගෙදරට යනකම් මේ උඹලා දැනගනින්න දානවා මම දිගටම වීඩියෝ. නතර කරන්නේ මගේ මේ කරනකම්. මං කියන්නේ මේ වගේ ජරා කාගෝ වලට දාන්න එපා බඩු. මමත් අහුණා. අර එක එක්කෙනා මොනවද තව අර නිලු කියලා මේ ඔන්ලයින් කරන්නේ. එයත් ගිහිල්ලා ඔකේ වීඩියෝ කරලා තිබුණා.
අපි ඉතින් ගොඩක් තමයි මේගොල්ලොත් කියනවනේ විශ්වාස මිනිස්සුන් මෙයාලත් දාන. ඒ හන්ද අපි ගියේ මමත් මේ ඕකට අහුනේ. නැත්තම් මෙච්චර කාලයක් අපි ඕවට අහුන්නේ නැහැ. අපිටත් උන් වෙන්න ඕන අර ට්‍රයිකෝ එකට බඩු ටික දාන්න නැතුව මේ වගේ කාගෝ වලට දැම්ම හන්දා. අපි මේ දන්නේ නැති කාගෝ වලට. මාත් කියන්නේ ඔයාලටත් දාන්න නම් එපා ට්‍රයිකෝ එකට අර බඩු දාන්න යන්න එපා. ඔන්න ට්‍රයිකෝ එකේ නම්බරේ ඔරිජිනල් එකේ තියෙනවා. අපි මම කියන්නේ මේ අනික් කාගෝ වලට දාන්න එපා මේ කියලා කියන්නේ. ඔයාලා දාන්න මං නම් ආයේ දාන්නේ මේ කාගෝ එකට. දන්න කෙනෙකුට දෙන්නේ දාන්න. මම දන්න නැන්ට කියනවා මේ මගේ විස්තරේ මං. ඒක නිසා මේ මොනවද මේ ස්පීඩ් ලයින් කාගෝ එක ඕක තමයි. මහ ලොකුවට දාලා නම් තින්නේ ස්පීඩ් ලයින් මොනවද දවස් 14න් යනවා කියලා යනවා ඔකුන්ගේ මට කියන්න එනවා මේ වීඩියෝ එක අන්ද කියන්නේ යන විදිය. දවස් මොනවද මේ දවස් 35න් යනවා කියනවා 45න් යනවා කියන්නේ යන්නේ කොහාටද දන්නේ නැහැ. කාලකන්ණි හැත්ත. කොයි ඉතින් ටීවී එක තව ටීවී එක නැහනේ. ඒක නිසා මං දැම්මා පරණ මොනවද මේ වීඩියෝ එක. මගේ ටීවී එක නැහනේ. ඔයා මේ අහන්න මිනිස්සුන්ට මහ ලොකුවට දාලා තිනවා පොලිසිය යනවාරේ මේ කියලා. මොකක් පෙන්වන්නද පොලිසිය යන්නේ? ඒ මිනිස්සුන්ගේ බඩු නහත්ති කළා. සල්ලි දීලා කාගෝ එකට දාපු හින්දාද? දාලා තින්නේ. පුළුවන් නම් පොලිසියත් අරගෙන එන්නකෝ මේ ගෙට්ටු ළඟට. කොහොමද කියලා බලන්න. තමන්ගේ වැරදි තියාගෙන මිනිස්සුන්ට බඩු දාපු මිනිස්සුන්ට මේ ඇඟිල්ල දික් කරන්න එපා. කරුණා කළා මගේ ටීවී එක ගේනතුරු මට කතා කරන්නත් එපා. මොනවද මං වීඩියෝ එක අරන් දාන්නෙත් නැහැ. අයින් කරන්නෙත් නැහැ. මම කියාපු විදිහට මගේ බඩුව නැත්තම් මට එපා බඩුව. මට සල්ලි ඕනි. මට එපා. දැන් මේ ඩිනර් 20ට 25ට ටීවී තිනවා. ඒ වාරගෙන එන්න එපා මා ළඟට. මගේ මොනවද මේ මම කියාපු ඒ ගාන මට සල්ලි ඕන. මේ මෙච්චර කාලයක් දැන් මාස 6කුත් වුණා. මේ මුංගේ කාගෝ එකට ඕගොල්ලන්ට එකක් කියන්නම් අපි වැරදුනා තමයි. අපිට වැරදුනා තමයි. අපි අවුරුදු ගාණක් දැම්මේ ට්‍රයිකෝ එකට. ට්‍රයිකෝ එකේ නම්බරේ හොයාගන්න මේ බැරිච්ච හන්ද තමයි මේකට දැම්මේ අර එක එකා ගිහින් රංගපාලා තීච්ච හින්දා. උන් හින්දා තමයි අපි මේකට මේ මොනවද මේ බඩු දැම්මේ. ඒ වගේම මුන් දැනගන්න ඕන අපිට ගිහින් දෙන්න ඕනේ අපි ගිහිල්ලා ගන්නවා. දැන් අපි මට ගෙනියන්න මොනවද ගෙදරට ගිහින් දෙන සල්ලි මේ කුයටින් රවට්ටලා ඒ ගත්ත සල්ලි ඔක්කොම මේ ඒ ළමයට කතා කරලා උන්ගෙනුත් සල්ලි අරන් තිනවා. එතකොට මගේ බඩු ගෙනියන සල්ලිත් මේගොල්ලෝ අරගෙන තින්නේ. ඒත් වගේ වගක් නැහැ මේ ටීවී එක නැතන් දැන් ෆෝන් උස්සන්නෙත් නැහැ. දැන් මේ ටිකේම අද ගත්තම 3 පාරකට වැඩිය. ඒත් ෆෝන් උස්සන්නේ නැහැ. හැබැයි උඹලට එකක් කියන්නම්. එන්න නම් එපා වීඩියෝ එක අයින් කරගන්න කියලා කියන්න මට. මම මේ දැන් දෙපාරක් ගිහින් කුවේටින්ටත් කියලා තමයි දාන්නේ. මට කිව්වා දාන්න කියලා. හරි පොලිසියෙන් අරගෙන එන්න. මොනවද මේ වීඩියෝ එක අයින් කරගන්න ඔයාම කුවේට් එකේ නඩු දාන්න මට. මම බය නැහැ. ඒක මම බලා ගන්නම්. බලට ඔය වගේ ජරා වැඩ කරන්න පුළුවන් නම් ඇයි අපිට මේ වගේ එකක් දාන්න බැරි? අපේ සල්ලි අපි මේ මොනවද කුයිටිගේ මොනවද මේ ටොයිලට් හොදලා උන්ගේ යට ඇඳුම් හොදලා ඒව කරලා ගන්න සල්ලි බලට එන ගහනවා. මේ වගේ දේවල් කරනකොට මිනිස්සුන්ට ඔය වගේ දේවල් කරන්න එපා. ජරා හැත්ත. මම දැන් මාස කීයක් ඉවසුවද? ඔයාලට වඳින්නම්. මං කියන්නේ දාන්න එපා කියලා. ඔයාලා බලලා ඉවරලා මේකට දාන්න මේ බඩු දානවනම්. මම නම් දන්න කෙනෙකුට දාන්න දෙන්නේ නැහැ. දන්න කෙනාට කියනවා මේ කාගෝ එක මේ විදිහයි කියලා. මම නම් කරන්නේ ඒකමයි. දැන් මොනවද ඔයිස් එකක් දැම්මත් ඒ ඔයිස් එක බලන්නේ නැහැ. ඒක බැලුවා කියන්නේ අර මේක මොනවද මේව කළා නිකන් ඉන්නවා. අහන්නේ අන්න ඒ වගේ වැඩ මුන් කරන්නේ. ඒක නිසා මේ මොනවද මේ ස්පීඩ් ලයින් කාගෝ එකට බඩු දාන අය ගොඩාක් පරිස්සමෙන් දාන්න කියන්නේ ඔයාලගේ කැමැත්ත දානනේ එක මට කියන්න බෑ දාන්න එපා කියලා අපිට වෙච්ච දේ මම දැක්කා වීඩියෝ තව දෙකක්
ඒ මිනිස්සුන්ගේ බඩු එක්කෙනෙක්ගේ මාස 5ක් යනවා ගිහිල්ලා නැහැ. මේ මිනිස්සු අපිට මේ දෙන සොච්චමෙන් තමයි අපි කීයක් හරි ඉතුරු කරගෙන එක සැරේ ගිහිල්ලා බඩු ගන්නෑ. උන්ට නම් පුළුවන් කාගෝ එකෙන් මොනවාද ඒ පෙට්ටියට දින 10ක් ගන්නව නම් ඩබල් ගෙවල අරගෙන උන්ට ඒ දේවල් කරගන්න. අපිට එහෙම කරගන්න බෑ. අපි ගන්න මේ පඩියෙන් තමයි අපි සේරම කරගන්න ඕන. ඒක නිසා මේ මං කියන්නේ ඔයාලට මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා මුන්ට. මේ හරි මන් තියන්න. මේ වීඩියෝ එකට මේ එකක් මට නහඹුණොත් උඹලගේ ටීවී මට එපා දැන්. එක්ක මගේ ටීවී එක ගෙදරට ගිහින් දෙන්න ඕන එක්ක මං ඉල්ලපු සල්ලි ගෙනත් දෙන්න. බිනෝ මේ වීඩියෝ එකක් කරලා තියෙනවා. මොකද්ද එයාගෙන් දැන් බැරල් එක බඩු අඩුයිලු මාස 2ක් විතර ගියාලු මේ එයාට බඩු හම්බෙන්නේ. ඉතින් එයා ඇත්ත වෙන්න කියන්නේ නැත්තේ මාත් දැන් දාලා 2025 7 වෙනි මාසේ 14 දැම්මේ මේ අද 11 වෙනි මාසේ යට තවටත් බඩු පෙට්ටියේ නෑ. එයාලට කෝල් කරපුවම අද ගෙනත් දෙනවා හෙට ගෙනත් දෙනවා කිය බොරු කියා ඉන්නවා. තවටත් ඒ බඩු පෙට්ටිය කොහෙද කියලා දන්නේ නෑ. කුරුණෑගලට කතා කරද්දී හෙට ඇවිල්ලත් නෑ. මේ බිනු කියනවා ඒකේ බඩු අඩු වුණේවා කියන්නේ බොරු කියලා. බොරු නෙමෙයි ඇත්ත වෙන්නේ. ඉතින් එච්චර කල් මේ තියෙදි බඩු අඩු වෙනවනේ. දැන් මගේ මාස 4ක් වෙනවා. බඩු ටික සමහරට සවුත්තුත් වෙලා ඇති. ඒ මදිට යාලා බොරුත් කියනවා. මැඩම් කතා කරද්දි කිව්වලු මේ දැන් ගෙනත් දෙනවා මේ ලොරියට දාලා තියෙන්නේ කියලා කියනවලු. ඇයි එහෙම බොරු කියන්නේ? බඩු පෙට්ටියට මොනවා හරි වුණා නම් එයාලා වගේ කියන්න ඕනේ. ඒත් නෑ. මේ ඔයාලටත් මේ දේවල් වෙලා තියෙනවද කියලා දැනගන්න ඕනේ. හින්දා මම මේ බිනුත් වීඩියෝ එකක් දැක්ක. හින්දා මාත් මේ වීඩියෝ කරන්නේ. හරියට යාට බැනලා තියෙනවා. මේ ඉතින් දැන් එයාලා බොරු කරන්නේ කියලා. එහෙනම් මාත් බොරු කරන්න එපා. මාස 4ක් තිස්සේ බඩු පෙට්ටියේ නෑ. ඔයාලටත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා